අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ ඉහළින්ම වැජබෙන ලංකාවේ ඉන්න පැරණිතම ගුරුනාථ කෙනෙක් ගැන. පාරම්පරික අතුරුකන්නේ මම කරන්නේ එතකොට යම් වාසී කර්මයක් කරනවා නම් ඒ කරන ක්‍රමය වෙනයි පුතා. එතකොට මම මේ දේවල් කරන්නේ මෙතන පුළුවන් දෙවියන්ට පුත පූජා කියන්න පුළුවන්, බාරහාරවල් කරලා දෙන්න පුළුවන්, වෙනත් මොනාරි කාරණා බලන්න පුළුවන් දෙන්න ඇවිල්ලා සෙත් පූජා කරලා දෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම යන්ත්‍ර බලදීම එතකොට ග්‍රහ පූජා පයත්වීම මෙතනදී තමයි කරන්නේ. නමුත් වාසී කර්මයක් කරනවා නම් වාසී කර්ම වෙනත් දෙයි කැපිලි කොඩුණ හඳුනිය කපණේවා කරනවා. මේ දේවල් පිටිපස්සේ යපත් තියෙන මගේ ශූන්‍යයන් දේවාලේ කාලේ දේවාලේ එතන තමයි ඒ දේවල් කරන්නේ. ඔයා ලෝකෙ කොහේ හිටියත් මේ ගුරුනාථට පුළුවන් වශී ගුරුකම්, අනියන් සම්මතතා කැඩීම්, සෙත් ශාන්තිය ඇතුළු ඕනෑම ගුරුකමක් දින නියම කරලා සාර්ථකව කරලා දෙන්න. තෙරුවන් සරණයි ගුරුනාථේ. තෙරුවන් සරණයි දරුවා. අපිට ටිකක් කතා බහ කරන්න පුළුවන්ද ගුරුනාථේ? අපි ඇවිල්ලා ඉන්නේ අද ඌව පළාතට. ඌව පළාතේ ගුරුනාථේ. නම පොඩ්ඩක් අපිට කිව්වේ ගුරුනාථේ. මගේ නම ගුරුනාථගේ නම ඇවිල්ලා කුඩසේන. කුඩසේන ගුරුනාථේ. ඒකවල ගුරුනාථේ අපිට දැන් ගොඩාක් තොරතුරු ඇවිල්ලා තියෙනවා. ගුරුනාථේ රටවල බොහෝ රටවල මේ ඩුබායි, ඕමාන්, කටාර්, සෞදි, බහරයින්, ඉතාලි, ජෝර්දාන්, එතකොට ඇමරිකාව, ඒ වගේ ප්‍රබල රටවල් වල ගුරුනාථගේ මේ වැඩ කටයුතු කරලා තියෙන දේවල් හරි ගිහිල්ලා අපිට පොඩ්ඩක් ගුරුනාථෙත් එක්ක කතා බහ කරලා මේ ගුරුනාථ රටට ලෝකෙට අඳුරලා දෙන්න කියලා කිව්වා. රට කෙනෙක් තමයි ගුරුනාථ අපිට කතා කරලා කිව්වේ. ගුරුනාථගෙන් වැඩක් කරගත්තු කෙනෙක්. එතකොට අපි අහන්නේ ගුරුනාථ මොන වගේ දේවල්ද කරන්නේ? මම විශේෂයෙන්ම එකක් කියලා නෙවෙයි දරුවා කරන්නේ. ශාන්ති කර්ම කරනවා, ලෙඩ දුක් වලට රාජකාරී කරනවා, වාසී කර්ම අබුරුකන් යක්කුපේතු එළවනේ දේවල් දෙහි කැපින ඔය යන්ත්‍ර බලදීම මෙතන ඇවිල්ලා නිමිති බැලීම ඒ සෑම දෙයක්ම කරනවා. එතකොට ගුරුනාථගෙන් මොකක් හරි දෙයක් කරගන්න ලංකාවෙන් හරි පිට රටින් හරි කතා කරොත් ගුරුනාථගේ දේවාලට මෙන්න ඕනද නැත්නම් ඒ මනුස්සයාට ෆෝන් එකකින් නම් ඒ වැඩේ කරගන්න පුළුවන්. දැන් ලංකාවේ කට්ටියට නම් කොහොමද එන්න පුළුවන් නේ. මොකක් බුලත් එක කරන්නේ මෙතන ආවනම් මෙතනදී ඒ විචාර කාරණා ඒගොල්ලන්ගේ බලලා කියලා ඒ වැඩ කටයුතු කරලා දෙන්න පුළුවන්. දැන් රට රාජ්‍ය කියන ළමයෙක් නම් එයා ගාවට බාර දුන්නත් එහෙම එයාගේ දේවල් බලන්න අනිවාර්යෙන් පූජාවට ඒ නමට තියලා තමයි අඬ ගහලා බලන්න වෙන්නේ. ඊට පස්සේ විස්තර ඔක්කොම කියවෙයි. එතකොට ගුරුනාථේ අපිට දැන් මෙතනට ආපු ගාම පේනවා මෙතන ලොකු গুপ্ত බවක්. එතකොට ගුරුනාථ අපි කියන්නේ දැන් අර අපි හාස්කම් කියලා කියන්නේ. ඒ වගේ හාස්කමක් වගේ අපිට දැනෙනවා ගුරුනාථ මෙතනට ආව. එතකොට මේ දේවාලේ ගුරුනාථ කොච්චර කල් පරණ එකක්ද? මේ දේවාලේ නම් දැනට අවුරුදු 45ක් වෙනවා පුතා. 45ක් විතර වෙනවා. එතකොට ගුරුනාථේ අපි අහන්නේ දැන් YouTube නාලිකාවල ගත්තෙත්, Facebook නාලිකාවල ගත්තෙත් ගුරුනාථේ පඳුරවල ගහුවොත් ගුරුනාථලා 10ක් 20ක් එළියට. අද එහෙම තමයි. එතකොට ගුරුනාථ දැන් මේ අපි අහන්නේ දැන් මේ දෙන මේක වීඩියෝ එක මුදාහරින සමාජයට ගුරුනාථේ හරි ප්‍රතිඵලයක් වෙන්න එපේ. එතකොට අපි අහන්නේ ගුරුනාථගේ සාමාන්‍ය මේ වසියක් හරි කරනකොට නැත්නම් මොනවා හරි යන්දයක් කරනකොට ගුරුනාථේ වසියකට වෙනම කාලයක් ඒ ප්‍රතිඵල ගන්න තියෙනවද නැත්නම් වෙනම අහකට දෙයකට වෙනම කාලයක් කොහොමද ගුරුනාථගේ මේ වැඩ හරියන කාලේ? හරියන කාලේ කියන්නේ දැන් අපි මෙහෙම හිතමු පුතා. යක්ෂ ප්‍රේතෙක් මනුස්සයෙකුට වැහිලා ඉන්නවා. ඒකට අපි මතුරුමක්කාරී මොකක්ද රාජකාරියක් කරනවා. ඒක වෙනම සුව වෙනවනේ. ඒක වෙනම සුව වෙන්න ඕනේ. දැන් ග්‍රහ ප්‍රදෝෂයක් ඒ රාජකාරිය තිබුණා අප්‍රදෝෂයක් තිබුණා. ඒකට කරන සාන්ති කර්ම වෙනයි පුතා. ඒව මං එළි වෙන කල්ම ඒ බුදු ගුණ දෙවි ගුණෙන් තමයි ඒ සේවය කරන්නේ. පාරම්පරික අතුරුකන්නේ මං කරන්නේ. එතකොට යම් වාසී කර්මයක් කරනවා නම් ඒ කරන ක්‍රමය වෙනයි පුතා. එතකොට මම මේ දේවල් කරන්නේ මෙතන පුළුවන් දෙවියන්ට පුත පූජා කියන්න පුළුවන්, බාරහාරවල් කරලා දෙන්න පුළුවන්, වෙනත් මොනාරි කාරණා බලන්න පුළුවන් මෙතන ඇවිල්ලා සෙත් පූජා කරලා දෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම යන්ත්‍ර බලදීම එතකොට ග්‍රහ පූජා පයත්වීම මෙතනදී තමයි කරන්නේ. නමුත් වාසී කර්මයක් කරනවා නම් වාසී කර්ම වෙනත් දෙයි කැපිලි කොඩුණ හඳුනිය කපණේවා කරනවා. මේ දේවල් පිටිපස්සේ යපත් තියෙන මගේ ශූන්‍යයන් දේවාලේ කාලේ දේවාලේ එතන තමයි ඒ දේවල් කරන්නේ. ඒකට හේතුව මම කියලා දෙන්න තේරුම් ගත්තා.
මෙතන 12 දිවියක වැඩ කරන තැනක යක්කුඩ ප්‍රේතයන්ට අර ගහන්න බෑනේ. දිෂ්ටි කර ගන්න බෑනේ. අන්න ඒක නිසා තමයි මෙතන හොඳ දේවලුත් අතර අර වගේ අසු ප්‍රේතයන්ට අධිපති සූර්ය දේවතාවෝ හින්දා එතන අර ගහලා බය නැතුව ඒ දොළ බලකුන් දීලා වෙන ඒ දෝෂවල අයින් කරලා ඒ සෙස්තාති කරන්නේ. එතකොට වාසි බන්ධනයක් කරනවා වාසි කර්මයක් කරනවා ඒත් ඒ වගේම තටුවක් කඩා ගන්න ඕනේ. මේ වගේ මේ තෙල්ල කඩියව කරන මම මේ ලෑස්තිලා ඉන්නේ. තේරෙනවද? ඒ ආකාර මේ ආකාර නෙවෙයි මේක මල් බුලත් තටුවක් කිව්වෝ. මේ ආකාර නෙවෙයි කරන්නේ වෙන මේ පිටේට තටුවක් හදන්න ඕනේ. ඒක කැවිලි යතා පළතුරු වත හැමදේක්ම තියන්න ඕනේ. මන්දර සල්ලාල අකුඩ අඩ ගහන්න ඕනේ. මන්දර අතර අඩ ගාවෙලත් එතන දිෂ්ටිය වැටෙන්නේ නැහැ. ඒ දිෂ්ටි කළ තමයි ජීවත් කළා ප්‍රාණ බලි පුසිද්ධි කුට කියලා සේර බේවුරාට පස්සේ තමයි අරකට බලය කවලා ඒ දෙක කළා දෙන්න පුළුවන්නේ. ඔය පැයෙන් කරලා දෙනවා මොහොතෙන් කරලා දෙනවා ඒ කතා මාත්ක කරන්න බෑ ඒව මට කරන්න බෑ ඒ බෑ. ඒකට හදා ගන්න ඕනේ කාල වෙලා කරනවා. සමහරක් කට්ටිය කියන ගුරුනාසේ පැයෙන් කරනවා කියන දවස් 7න් කරනවා කියන 3න් කරනවා කියන කොයි වගේ කාලයක් යනවද ගුරුනාසේ? කොහොමද දවස් 3ක් විතර යනවා දවස් 3ක් කියන්නේ එක දවසේ බුක් කරන්න පුළුවන්. අවශ්‍ය කලමනාටික ගේන්න ඕනේ. ගෙනාලා අපි තට්ටුවක් හදා ගන්න බෑ. හදාගෙන ඒකට පිටවිල්ල තියලා ඒක දිට්ටි කරගෙන ඒකට බලය පිහිටවාගෙන අඬ ගහලා ඊට පස්සේ තමයි අර සාත්‍රය කරන්න වෙන්නේ. එතකොට ගුරුනාසේ මේ පැයෙන් දෙකෙන් කරනවා කියන සම්පූර්ණ බොරු ගුරුනාසේ. පැයෙන් දෙකෙන් කරනවා කියන බොරු. ගුරුනාසේ දැන් මට පේන්නේ ওই ගුරුනාසේ දැන් මේ කියපු රටාව අනුව මට හිතෙන්නේ ගුරුනාසේ අනිවාර්යෙන් ඔය ටික හදා ගන්න කලමනා ටික හදා ගන්න ගුරුනාසේ දවසක් විතර යනවා. එතකොට මේ පැයෙන් කරන්නේ ඒක තමයි දැන් මම කියන්නේ ගුරුනාසේ මේක බලන කට්ටියටත් මේ විදිහට රැවටෙන්න එපා හරි ආකාරව හරියටම බලලා වැඩක් කරගන්න. ඒක ගුරුනාසේ මට ඉස්සරහින් පේන්න තියෙනවා මේ ගුරුනාසට හම්බෙලා තියෙනවා ජ්‍යොතිෂය අධ්‍යාපන පීඨේ ඒ වගේ හම්බෙච්ච දේ සාධික මොනවාද ගුරුනාසේ මේ මේ කරවලේ තියෙන්නේ ජ්‍යොතිෂ උපාධි සාධික තමයි ඔය තියන්නේ. සාර සම්මාන. එතකොට මම රජයේ ලියාපදිංචි මේ ගුරුනාසේ කෙනෙක්. තේරුණාද? එතකොට ගුරුනාසේ මට තව දෙයක් අහන්න තියෙනවා. මෙතන ගුරුනාසේ දැන් මේ ගුරුකා ශාස්ත්‍රයට අමතරව ජ්‍යොතිෂය ඒ පැත්තත් කරනවා. ජ්‍යොතිෂය කරනවා මම අදාංග දිලේ වෙලාවට ඒ පැත්තත් කරනවා. ඊට මේ ඉතින් මම රාජ්‍යයෙන් කියන්නේ මට පොඩි එකක් වසරකට හම්බ වෙනවා. අර තියන්නේ ඔය හම්බෙච්චේම තමයි. කලාභූෂණ සම්මාන. ඒ කියන්නේ සාන්ති කර්මයක් කියන්නේ පුතා මේ වගේ වැඩ නෙවෙයි කරන්නේ මං. අපේ පරම්පරාවේ තාත්තලා සීයලාගේ කාලේ ඉඳලා එන පරම්පරාව වගේ තමයි අපිත් එක්කම මේක කරන්නේ. එතකොට දැන් හවස රෑ 8ට අපි ත්‍රිවිධයක් හරි සාන්ති කර පටන් ගත්තොත් හෙට දවස් 12 වෙනකොට ඉතින් අපේ කටේ උගුරේ කෙලේ ඉඳලා කල් කියන්නේ බුදු ගුණ දෙවි ගුණ නේ කියන්නේ. අර මනෝ ලෙඩේ කාරේ රෝගී කිනා රියා සුවපත් වෙද්දි කියලා කියන්නේ ඉසකේ ඉట్లా දෙපතුන් නියපොත්තලකට යනකල් කියන්නේ කීම තියෙනවානේ. ඒවා කියලා සිවපත් කරන්නේ. එතකොට ගුරුනාසේ මේ මට තව දෙයක් මෙතනින් අහන්න තියෙනවා මේ ගුරුනාසේ මේ පරණ පොස්කල අපි පෙරේකට පේන්නේ. ඔය අතට බලන්නකෝ. අපි ගත්තේ ගුරුනාසේ තියෙනවා ගොඩක් ඉතින් නේද? ඔය බලන්න ඔය පොත මොකක්ද කියලා බලන්න. ඒවනම් බෑ ගුරුනාසේ ඉතින් මේවා අපිට මේ මොන වගේද පොඩ්ඩක් අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න ගුරුනාසේ. මේ තියෙන්නේ කල්ලන්න මේ තියෙන යන්ත්‍ර. මේක යන්ත්‍ර පුතක්. තේරෙනවද? මේ තියෙන යන්ත්‍ර පුතක්. මේ එක එක රෝග පීඩා වලට බඳින යන්ත්‍ර මේ තියෙන පේනවද? ඔව් අපිට ඔය ඉතින් ඔයා දැක ගන්න එකත් ලොකු මේ යන්ත්‍ර අපේ 100 එද්දාට පස්සේ 50 තමයි රත් වෙලා තියෙන්නේ. ඒ 100ගේ තාත්තගේ පොත් ඒක අවුරුදු කීයක් පරණද පොත්. ඔය පුස්තක පොත් වගේ තියෙන්නේ සාධිකාරම තියෙනවා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකංගස් පොත් තියෙන්නේ. එතකොට ගුරුනාසේ තව මට ප්‍රශ්නයක් තියෙනවා. ගුරුනාසේ දැන් අපි කතා කරා ගුරුනාසේ හොඳ වැඩ කටයුතු කරනවා කියලා. එතකොට ගුරුනාසලා නරක වැඩ කටයුතු තියෙනවද? නෑ. ඕක යද්දනකො මගේ කරන්නේ නැහැ. ඒව දිහා බලන්නේ නැහැ. කරන්න බැරි කම නෑ ඒ මුණක් කරන්නේ නෑ මං. මිනි අපි ධම්මට අවුරුදු 65යිනේ. 66 ලබවුවා. නමුත් තව කෙටි කාලයක ජීවත් වෙන්නේ. ඒ කාලය තුලත මනුස්සයෙකුට හුදක් කරලා බැරි එක තමයි මට තියෙන එකම ප්‍රාර්ථනාව. මෙච්චර කාලෙකට මම පාප කර්මයක් කරලා නැහැ. ඉදිරියට කරන්නෙත් නැහැ. මේ කරන්න බලාපොරොත්තුකුත් නැහැ. මිනිහෙකුට යහපත හුදක් කරලා මරණක සැපයි අපිට. මේ
යථාර්ථ කරපු පින් බලයකට තමයි මනුස්ස ආත්මයක් ලබලා මේ හොඳ දේවල් මේ කරන්නේ මේ ආත්මේ. මේ ආත්මෙත් දැනගන්න ඕනේ යන තැනකට යමක් කරලා යහපතක් කරලා යන්න. ඔව් එතකොට ගුරුනාසේ කියපු වචන ටිකම ඇති මේ අද සමාජයේ මේ ඉන්න මිනිස්සුන්ට හොඳ තැනක් තෝරගන්න. අන්න ඒක තමයි කියන්නේ. එතකොට ගුරුනාසේ දැන් ගුරුනාසේ පැහැදිලි කරලා වශයෙන් කරනවා ගුරුනාසේ අනිවාර්යෙන් දවස් 3ක් යනවා. දවස් 3ක් යනවා වශයෙන් කරනවා ඒ කරන පිළිවෙලක් තියෙනවා. ඒවට මන්ත්‍ර තියෙනවා වෙනම මන්ත්‍ර තියෙනවා. වාසී මන්ත්‍ර තියෙනවා. ඒ වාසී මන්ත්‍ර කොච්චර ලාස්ට් වර ජීවත් කරත් වරට ඒවා දිට්ටි කරනලා ඒක බල පීටවා ගන්න වෙලාවක් යනවා. ආද ඔයාට තියෙන ක්‍රම පුතා ආද එතකොට මේක මේ සාර්ථක කරගන්න මිනිස්සු ඉන්නවා කරගන්න මේ ලංකාවේ ඕන තරම් පරණ ඇදුණු තවම ඉන්නවා කවුරු හිටියා පුතා කරන්න කියලා තියෙන එක්කෙනාගේ කාගෙන්ද මේ මගෙන් උතර නෙවෙයි සුද්ධවන්ත සතර කුලෙන් පඬිතකම් කළ ඇදුනේ සුද්ධ ලෙසට ලැබවි වරණ අටපන්සිල් දරුවයි බුද්ධ ධම්ම සංඝ රත්න පිහිටා තුණු රුවන්බෙලින් සුද්ධ ලෙසට පහවේ දොසේ ආකලොත් මෙතුරේ ඔය පෙර ඉසිවරු කියලා තියෙන්නේ හරියට පංචශීල රකින්න මුද ගුණවත් මනුස්සයෙක් කියලා වැඩ කාට හරි කමන්නේ මගේම නෙවෙයි රටින්ම නෑදුරු එහෙම කරුත් කියලා වැඩ කරගත්තොත් ඒක ස්ථාර්ථ කරනවා කියලා තමයි ඒ කියලා ඒ ඉසිවරු කියලා තියෙන්නේ. ගුරුනාසේ එතකොට මේ වගේ දේවාල ස්ථානයේ කොහොම කරත් ගුරුනාසේ අපි දේව ඉස්සරහ බොරු කියන්නේ නෑ. ඉතින් ගුරුනාසේ ඇවිල්ලා අපිට සත්‍ය හැමදේම වටහාලා දුන්නාම අපි දන්නේ නැති දේවලුත් ගුරුනාසේ අපිට කියලා දුන්නා. එතකොට ගුරුනාසේ මට තව දැනගන්න තියෙන්නේ ගුරුනාසේට රටවල වලින් කට්ටිය කතා කරනවා. කතා කරලා ගුරුනාසේ වැඩිපුරම එන්නේ වශීකර්ම කියන ඒවා. නේද ගුරුනාසේ අපිට ඉතින් ඔව් මේක තියෙනවා පුතා. වශීකර්මයක් හරි පූජාවක් හරි වෙන කරුණු කාරණාවක් මගෙන් කර ගන්නවා නම් දුර බැහැරක පිටරට ගෙම්කෝ. මගේ කරන වෙලාවට එයා බලා ඉන්නෝනේ විතරයි කරන්නේ. අනිවාර්යයෙන්ම නැත්නම් විශ්වාසය කරන්නේ. අයි මං වංචාකාරී බොරුකාරයෙක් කරන මං කැමති නෑ. කැමති නෑනේ ඔව්. රටේ ඒ වගේ කෙරුවද කියලා අයි මගේ. එයා බලා ඉන්නෝනේ මං කතා කරනවා මේ වෙලාවට සම්බන්ධ වෙන්න. මේ වෙලාවට වැඩේ කරමු. ඔයාට පුළුවන් ද කීයටද? ඒ අහලා තමයි වැඩේ පටන් ගන්න. මේ වෙලාවට එයාට සෙටප් කරනවා. එයා හිත සතුටු වෙනවා. මං කරන වැඩ වලට මං වාරියා කරනවනේ. එතකොට මේ මාමා හරියට වැඩේ කරනවා. එහෙම නැත්නම් කෙරුවා කිව්වට වැඩක් නෑ නේ පුතා. අනිවාර්යෙන් ගුරුනාසේ. එතකොට ගුරුනාසේ අපි මේ ගුරුනාසේගේ වටිනා වෙලාවෙන් අපිට මොහොතක් දුන්නා ගුරුනාසෙත් එක පොඩ්ඩක් කතා කරන්න. ඒකම අපිට ලොකු පිනක් ගුරුනාසේ. එතකොට අපිට ගුරුනාසේ මේක ගුරුනාසේ දැන් කරන්නේ නෑනේ කොහොමද? එතකොට අපිට මේක පොඩ්ඩක් කරන දේ ගුරුනාසේ වීඩියෝ කරලා තියාගන්න පුළුවන්ද? මොකද අහන්නේ ගුරුනාසේ මේ දැන් අද සමාජෙ ගත්තෙත් මන්ත්‍රයක් දන්නේ නැහැ, පන්සිල් පද පහවත් දන්නේ නැහැ ගුරුනාසේ ගුරුපන් ශාස්ත්‍රය කරනවා කියනවා. ඉතින් ඒ වගේ එතකොට ගුරුනාසේ දැන් මේ ගුරුනාසේ කරන කටයුත්තෙන් අපිට පොඩ්ඩක් බලා ගන්න පුළුවන් ගුරුනාසේ ඉඳලා ඉවරලා නේද? පුළුවන්. ඒකම අදියා කරවලා පෙන්නන්න පුළුවන් වීඩියෝ එකක් ගන්න පුළුවන්. ඒක බලා ගන්න පුතා. ඒක තමයි දැන් රට රාජ්‍ය ගින්නලා මේ නේද? එයා හරියට වීඩියෝ කෝල් එකකට සම්බන්ධ වෙලා හිටියොත් එයාට ඉන්න පුළුවන් කොයිතර වෙලාවද ඉන්න පුළුවන් ඉන්න ප්‍රමාණ තුල මම මගේ කුකුලේ කියලා හින්දනකල් මම සාන්තුවල් කරනවා. මුණ දෝෂයකටද ආපල දෝෂයක්ද වෙනත් දෝෂයක්ද මුණ දැවිලිකක් තියෙනවද ඒවට නියමාකාර විදිහට මම මෙතන කියනවා. මන්ත්‍ර කියන්න ඕන මන්ත්‍ර කියනවා. සාන්ති කර්ම කරනවා සාන්ති කර්ම කියනවා. අති ප්‍රබල වශී ගුරුකම්, අනියම් සම්මතතා කැඩීම්, විවාහ ජය සඳහා පූජා, සතුරන් මෙල්ල කිරීම, විවාහ දෝෂ සඳහා ගුරුකම්, ව්‍යාපාර නගා සිටුවීම, දෝෂ හරණය, නිවාස ආරක්ෂා ඇතුළු ඕනෑම ගුරුකම් වැඩක් වගකීමෙන් කර ගැනීමට දැන්ම අමතන්න. පාරම්පරික ගුප්ත විද්‍යා ප්‍රවීණ ගුණසේන ගුරුනාන්සේ ඇමතුම් 077යි 511යි 34යි 15 ඉමෝ WhatsApp පාසුකම සහිතයි.